එළදෙනකගේ ශීරණ පද්ධතිය ගත්තොත් මේ කොටස් ටික තමයි තියෙන්නේ. කියන්නේ ග්‍රන්ථිවර ආසනය තියෙනවා. මේ ඊට පස්සේ පුඩුවර ආසනය, පුඩු ඇලිය. මේ කොටස් ඇතුලේ කියන්නේ එක බුරුල්ලක් ඇතුලේ තියෙන කොටස් මේ තියෙන්නේ. ඊළඟට ප්‍රනාල තියෙනවා. ඊළඟට ශීර, ප්‍රධාන ශීර නාලිකාට. ඊළඟට මේ කණ්ඩිකා කියන ඒවා ගොඩක්. ඒ කියන්නේ කණ්ඩිකා විශාල ප්‍රමාණයක් තියෙනවා එක බුරුල්ලක් ඇතුලේ. මේ කණ්ඩිකා ඇතුලේ තමයි කිරි හැදෙන්නේ. මේ කණ්ඩිකා ගත්තොත් ඒ කණ්ඩිකා ඇතුලේ ශීර සෛල වලින් හැදිච්ච ගර්ත එහෙම නැත්නම් ඇල්වියෝලි කියලා කියනවා. ඒවා තියෙනවා. එතකොට ඒවා විශාල ප්‍රමාණයක් තියෙනවා. එතකොට මේ ගර්ත ඇල්වියෝලි ගත්තොත් මේ වගේ තියෙන්නේ. එතකොට මේ කණ්ඩිකා ඇතුලේ තියෙන්නේ මේ එක ගර්තයක් ගත්තොත් ඒකේ මයෝ අපිච්චිත සෛල කියලා ස්තරයක් එක ස්තරයක් තියෙනවා මෙහෙම. ගෙම හොඳ රුධිර සැපීමක් මේවට හම් වෙනවා. ඒ වගේම මෙතෙන්දි මේ ගර්ත කුහරයට තමයි මෙතෙන්දි කිරි ශ්‍රාවය වෙන්නේ, කිරි හැදිලා. ශීරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය ගත්තොත් ශීරණ පද්ධතියේ ප්‍රධාන ක්‍රියාවලි දෙකක් වෙනවා. ඒ කියන්නේ කිරි ශ්‍රාවය වීම වෙනවා, ඊළඟට කිරි එරීම කියන ක්‍රියාවලිය වෙනවා. ඒතකොට කිරි ශ්‍රාවය වීම ගත්තොත් දැන් එළදෙනකගේ ආහාර ජීර්ණ පද්ධතියේදී අවශෝෂණය වෙන පෝෂක ටික තියෙන එන්නේ ජීර්ණ අන්තඵල ටික මේ ගර්තික ක්‍රාන්ති පිත්තිය කියන්නේ මයෝ අපිච්ඡදේ වෙනකන් අරන් එනවා. එතකොට මේ පෝෂකගත ග්ලූකෝස්, මේදාම්ල, ඇමයිනෝ අම්ල, විටමින්, ಖನಿජ වගේ පෝෂක ටික අරන් එනවා. ඒ ටික අරන් ආවට පස්සේ මේ පෝෂක පාවිච්චි කරලා මේ මයෝ අපිච්ඡද සෛල ස්තරේ කිරි ශ්‍රාවය කරනවා. එතන මේ කිරි ශ්‍රාවය කරන එක එතෙන්දි වෙනවා. ඊළඟට මේ මේදාම්ල තියෙනවනේ. මේදාම්ල ටික මේ ගේන පෝෂක අතර තියෙන. ඒ මේදාම්ල ටික මේ මයෝ අපිච්ඡදේදී කුඩා මේද ගෝලිකා බවට පත් වෙනවා. ඒ කුඩා මේද ගෝලිකා ටික එකතු වෙලා විශාල මේද ගෝලිකා බවට පත් වෙනවා. ඊට පස්සේ මේ තියෙන ඔක්කොම පෝෂක කියන්නේ කිරි ටික මයෝ අපිච්ඡද ප්ලාස්මා පටලයට කියන්නේ ප්ලාස්මයට නිදහස් වෙනවා. ඊට පස්සේ මේ ගර්ත කුහරයට ඊළඟට නිදහස් වෙනවා මේ කිරි ටික. ඊට පස්සේ මේකට දායක වෙන හෝමෝනය ගත්තොත් ඔක්සිටොසින් හෝමෝනය මෙතෙන්දී දායක වෙනවා. ඊට පස්සේ මෙතෙන්දී පීඩනය වැඩි. ගර්ත කුහරය තුළ මේ පීඩනය වැඩි. ඒ හින්දා මිනිත්තු 10ත් 15ත් අතර කිරි දුවා ගැනීම කරන්න ඕන. අපි පීඩනය අඩු කරන්න ඕන නම් කිරි දවන කාලාන්තරය කෙටි කරන්න පුළුවන්. නැත්නම් පැටවාට උරා වීමට දෙන්න පුළුවන්. දැන් මෙතෙන්දී හැබැයි මේ කිරි ශ්‍රාවය වීමට බලපාන ප්‍රධානම හෝමෝනය තමයි ප්‍රොලැක්ටින් කියලා කියන්නේ. කිරි එරීම කියන්නේ කිරි එරීමේදී වෙන බාහිර උත්තේජනයක් ලැබෙන. බාහිර උත්තේජනයක් ලැබිලා ගර්තික ග්‍රන්ථි සංකෝචනය වෙනවා. ඒ සංකෝචනය වෙලා ඒ ගර්තික කුහර තුල වූ කිරි ටික ශීරනාල ඔස්සේ ග්‍රන්ථිවර ආසනයට එනවා. ඊට පස්සේ පුඩුවර ආසනයට නිදහස් වීම තමයි මේ කිරි එරීම කියන්නේ. මේක අන්තරාසර්ග ක්‍රියාවලිය. ඒකට මේ ක්‍රියාවලිය ගත්තොත් කිරි එරීම සුදුසු බාහිර උත්තේජනය. ඒ කියන්නේ පැටවා දැකීම වෙන්න පුළුවන්, පැටවා කෑ ගැසීම වෙන්න පුළුවන්. ඒ වගේ බාහිර උත්තේජනයක් එනවා. ඊට පස්සේ ඒ උත්තේජනයේ හින්දා මොළයේ තියෙන හයිපොතැලමසට මේ උත්තේජනය යනවා මොළයේ තියෙන හයිපොතැලමසට. හයිපොතැලමස කරන්නේ ඊට පහළින් තියෙන අපර පිටියුටරයට ස්නායු පණිවිඩයක් යවනවා. ස්නායු පණිවිඩයට එතකොට ඒකෙන් ඔක්සිටොසින් හෝමෝනය නිපත වීම සිද්ධ වෙනවා. ඔක්සිටොසින් කියන හෝමෝන. එතකොට ඒ හෝමෝනය රුධිරය ඔස්සේ හෝමෝනය ඇවිල්ලා ගර්තික ග්‍රන්ථියට යනවා. ඒ ගර්ත වටා තියෙන පේශී ටික සංකෝචනය වෙනවා. පේශී අපිච්ඡදේ සංකෝචනය වෙනවා මේ ඔක්සිටොසින් හෝමෝනයේ හින්දා. ඊට පස්සේ ගර්ත ටික මිරිකෙනවා. ගර්ත ටික මිරිකලා ඒ කිරි ටික ප්‍රනාල වලට එනවා. ප්‍රනාල වලට ඇවිල්ලා ඊළඟට තියෙන ග්‍රන්ථිවර ආසනය ඒකට එනවා. ඊට පස්සේ පුඩුවර ආසනයට එනවා. එතකොට මෙතෙන්දි මේ කිරි එරීමේ යාන්ත්‍රණයට කිරි එරීමට දායක වෙන හෝමෝනය තමයි එතකොට ඔක්සිටොසින් කියලා කියන්නේ. එතකොට තව හෝමෝන ටිකක් තියෙනවා ශීරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වයට වැදගත්. ඔක්සිටොසින් ගත්තොත් කිරි එරීමට දායක වෙන්නේ. එතකොට තයිරොක්සින් තියෙනවා. තයිරොක්සින් ගත්තොත් ඒවා ශීරණ පද්ධතියේ රුධිර සැපයීම වැඩි කරනවා.
වගේම පෝෂක ප්‍රමාණය එතකොට එන වැඩි කරනවා. ළඟට ඊස්ට්‍රජන් තියෙනවා, ප්‍රොජෙස්ටරෝන් තියෙනවා. එතකොට ඊස්ට්‍රජන් ප්‍රොජෙස්ටරෝන් ගත්තොත් ඒවා ශීඝ්‍රපත් ග්‍රන්ථියේ වර්ධනය වැඩි කරනවා. ඊට පස්සේ ගත්තොත් ප්‍රොලැක්ටින් කියන එක අර කිරි ශ්‍රාවයේදී තමයි ප්‍රොලැක්ටින් කියන එක වැදගත් උනේ. දෙනකගේ කිරි මුදා හැරීමට හේතුකාරක වන හෝමෝන. එතකොට ඒකට උත්තරේ වෙන්නේ 1 ඔක්සිටොසින් හෝමෝනේ තමයි මුදා හැරීමට. එහෙම නැත්නම් කිරි එරීමට දායක වෙන්නේ. එතකොට ප්‍රොලැක්ටින් කියන්නේ ශ්‍රාවයට. ඊට ඊස්ට්‍රජන් ප්‍රොජෙස්ටරෝන් ගත්තොත් ඒවා ස්තන ග්‍රන්ථි අහිතකර දේශගුණික තත්ත්වවලට සතුන් දක්වන ප්‍රතිචාර තියෙනවා. එතකොට අධික උෂ්ණත්වවලදී දක්වන ප්‍රතිචාර තියෙනවා. ළඟට අධික ශීතල අඩු උෂ්ණත්වවලදී දක්වන ප්‍රතිචාර තියෙනවා. එතකොට මේ ප්‍රතිචාර ගත්තොත් හැසිරීමෙන් වෙන්න පුළුවන්, ඊළඟට කායික ක්‍රියාවලිය වලින් වෙන්න පුළුවන්, ඊළඟට රූප විද්‍යාත්මක කියන්නේ රූපයෙන් අපිට පේන විදිහට වෙන්න පුළුවන්. එතකොට අධික උෂ්ණත්වවලදී ගත්තොත් හැසිරීමේ ගත්තොත් ජල ආගනුව වැඩි වෙනවා. වතුර බොන එක වැඩි වෙනවා. ආහාර ආගනුව අඩු වෙනවා. කියන්නේ කෑම කන එක අඩු වෙනවා. ඊළඟට මේ අධික උෂ්ණත්වයෙන් හින්දා සිසිල් ස්ථාන සොයායාම සිද්ධ වෙනවා. ඊළඟට සතුන්ගේ චලන මෙතෙන්දී අඩු වෙනවා. ඊළඟට සතුන් වෙන්ව විසිරී ඉන්න තමයි කැමති. අර එකට ඉද්දී රස්නේ ගතිය වැඩි හින්දා. එතකොට මේ අධික ශීතලවලදී ගත්තොත් ජල ආගනුව අඩුයි. ජලයේ වතුර බොන එක අඩුයි. ඊළඟට ආහාර ආගනුව වැඩි. ඊළඟට උණුසුම් ස්ථාන තමයි මෙතෙන්දී හොයාගෙන යන්නේ. මෙතෙන්දී චලන අඩුයි. අරකේදී වගේ මේකෙත් චලන අඩුයි. ඒකට සතුන් කණ්ඩායම් ලෙස ගොනු වී සිටීමට තමයි කැමති. කියන්නේ කණ්ඩායම් විදියට ඉද්දි උණුසුම් වැඩි නේ හින්දා එහෙම ඉන්න තමයි කැමති. ඊළඟට කායික ක්‍රියාවලිය ගත්තොත් රුධිර වාහිනී විස්තරණය. කියන්නේ සම්මත පිට රුධිර වාහිනී මෙහෙම විස්තරණය වුණාම ඒකෙන් වැඩි උෂ්ණත්වයේ ප්‍රමාණය පිටතට පිට වෙනවා. එතකොට උෂ්ණත්වය ඇඟේ අඩු කරගන්න පුළුවන්. ඊළඟට දහඩිය දැමීම, හති දැමීම, ඊළඟට කේට ශ්‍රාවය වැඩි වෙනවා. ඒකට අනුවේගී ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වය මෙතෙන්දී අඩු වෙනවා. ඊළඟට අධික සීතලයේදී ගත්තොත් රුධිර වාහිනී සංකෝචන වෙන මෙතෙන්දී වුණ අපේ ඇඟේ උණුසුම රඳව ගන්නනේ උෂ්ණත්වය පිට කරන්න නෙමෙයි. ඊළඟට රෝම පිහාටු විස්තරණය පුම්බා ගැනීම වෙනවා. ඊළඟට වෙවුලීම, මේද දහනය මගින් තාප නිෂ්පාදනය වැඩි කරනවා. තාප නිෂ්පාදනය වැඩි කරලා අපේ ඇඟේ උණුසුම කියන්නේ සත්තුන්ගේ උණුසුම වැඩි කරනවා. අනුවේගී ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වය මෙතෙන්දී වැඩි වෙනවා. ඒකට රූප විද්‍යාත්මක ගත්තොත් රෝම වර්ධනය අඩු වෙනවා. මේ අඩුයි මේ සත්තු ගත්තොත්. ඊළඟට උෂ්ණත්වය වැඩි පරිසර වලින් කට්ටිය. ඒකට සම්මත පිට රුධිර පටක වැඩි. ඊළඟට ශරීරයේ කොටස් දිගින් වැඩි පාද වගේ. ඊළඟ තැල්ල මොල්ලේ පිහිටීම කාන්තාරය ගත්තොත් ඔට්ටුකෝ. ඒ වගේම ගවයොත් ඉන්නෝ මේ තැල්ල මොල්ලේ පිහිටන. ඊළඟට කෙටි රෝම හට ගැනීම හා රෝම ශරීරයට ඇලී තිබීම මේ අධික උෂ්ණත්වය. ඊළඟට අඩු උෂ්ණත්ව සීතල පරිසර තත්ත්වවලදී රෝම වර්ධනය වැඩි. රෝම ගොඩක් තියෙනවා. ඊළඟට අදස් චර්මයේ මේ දිස්තරය අපි චර්මයේ තියෙන ඊළඟට පහලින් තියෙනෝනේ අදස් චර්මයේ විස්තරය වැඩි උෂ්ණත්වය රඳව ගන්න ඕන හින්දා. ඊළඟට සාපේක්ෂව දිගු රෝම තමයි මේගොල්ලෝගේ හටගන්නේ ශරීරයෙන් ඉවතට වෙන. ඒ කියන්නේ රෝම ගොඩක් තියෙනවා සීතලට වෘත්තු දෙන්න ඕන හින්දා. මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ ගොවිපළ සතුන් ඉහළ පාරිසරික උෂ්ණත්ව වලට දක්වන ප්‍රතිචාර. කීපයක් දීලා තියෙනවා. ඒකෙන් ඝනාස්තරණ ක්‍රමයට පිටතර තමන කිලියන්ගේ දකින්න පුළුවන් මොනවද කියලා. මුලින්ම ඝනාස්තර ක්‍රමය කියන්නේ මොකක්ද කියලා දැනගෙන ඉන්න ඕන අපි. කුකුලන්ගේ ගත්තොත් උෂ්ණත්වය වැඩි වුණාම තාපාදිතයේ හින්දා මේ සත්තු මිය යන්න පුළුවන්. ඒකට ජලාගනුව වැඩි වෙනවා. මෙතෙන්දී වතුර බොන එක වැඩි වෙනවා. ආහාර අගනුව අඩු වෙනවා. එතකොට දේහයේ බර අඩු වෙනවා. ඒ වගේම නිෂ්පාදකතාවයත් අඩු වෙනවා. ඒකට රෝගවලට ග්‍රාහීතාවයත් මෙතෙන්දී කුකුලොන්ගේ නම් වැඩි වෙනවා. එතකොට උෂ්ණත්වය මෙතෙන්දී වැඩි වෙනවා. මේ ආහාර අගනුව අඩු වෙනවා. ඊට පස්සේ ඒකේ දේහ බර අඩු වීම, නිෂ්පාදකතාවය අඩු වීම, ඊළඟට ආතතිය වැඩි වීම, ඊළඟට රෝගවලට ග්‍රාහී වීම. ඊළඟට හති දැමීම ගත්තොත් හති දැමීම වැඩි වෙනවා. ඊළඟට අම්ල භාෂ්ම සමතුලිතතාවය බිඳ වැටෙනවා. ඊළඟට රෝගවලට ග්‍රාහී වීම වැඩි වෙනවා. එතකොට දුර්වල කාර්යක්ෂමතාව හා ඉහළ මරණ අනුපාතයක් තමයි ලැබෙන්නේ.
කුකුලන් ඇති කිරීමේ ක්‍රම ප්‍රධාන ක්‍රම 3ක් තියෙනවා. කියන්නේ නිදැලි ක්‍රමයට නිදහසේ හදන ගම්බද ප්‍රදේශවල අඩසියුම් ක්‍රමයට කියන්නේ තැනක කොටු කරලා හදනවා. හැබැයි ඉඩමක සම්පූර්ණයෙන් නිදහසේ තමයි ඒ ඉඩමේ නිදහසේ හදන්නේ. එතකොට ඒක අර්ධ නාගරික ප්‍රදේශවල තමයි ඒක දක්වන්නේ. අර සූක්ෂම ක්‍රමයේ තියෙනවා. සූක්ෂම ක්‍රමයේ තියෙන්නේ නාගරික ප්‍රදේශවල ඉඩකඩ අඩු හින්දා කුකුලන් කොටු කළා. ඒ කියන්නේ නිවාස තුල හදන එක තමයි මෙතෙන්ද කරන්නේ. එතකොට මේ සූක්ෂම ක්‍රමයේ යටතේ කුකුළු නිවාස, ස්ථිර කුකුළු නිවාස ආකාර 3ක් තියෙනවා. ඝනාස්තරණ ක්‍රමයට ඊළඟට තට්ටු මත ඇති කිරීම ඊළඟට කැදලි ක්‍රමය. එතකොට මේ ඝනාස්තරණ ක්‍රමය කියන්නේ මේ වගේ හදලා නිවාසයක් හදලා ඒක ඇතුලේ මේ කුකුළුන්ව ඇති කරන එක තමයි මෙතෙන්දි වෙන්නේ. එන්නේ නිදැලි ක්‍රමයට කුකුලන් ඇති කිරීමේ රූපයක්. එතකොට මේ තියෙන්නේ අඩසියුම් ක්‍රමයට කුකුලන් ඇති කිරීම. ඊට මේ තියෙන්නේ ඝනාස්තරණ ක්‍රමය. ඒ කියන්නේ ශෝෂ්‍යම ක්‍රමයේ යටතේ කුකුලන් ඇති කිරීම. එතකොට මේ ප්‍රශ්නෙට උත්තර ගත්තී ඒ ප්‍රකාශය කියලා දෙන්නේ ක්‍රියාකාරීත්වය අඩු වන අතර මධ්‍යහනයේදී සෙවන සොයන්න දෙයක් නැහැනේ මේ නිවාස තුල ඇති කරන හින්දා ඒ ප්‍රකාශය වැරදි. මේක ඝනාස්තරණ ක්‍රමයටනේ ඇති කරන්නේ. ඊට පස්සේ හති හරි. ඒක හරි. ඊට පස්සේ C ප්‍රකාශයේ තියෙන්නේ වැඩිපුර ජලය පානය කරන අතර ආහාර ගැනීම අඩු. ඒකත් හරි. ඒතකොට දහඩිය දැමීම කියන එක මෙතෙන්දි වැරදි. එතකොට මේකේ B ප්‍රකාශයයි C ප්‍රකාශයයි තමයි හරි. එතකොට ඒක උත්තරේ 3. ගවයෙකුට ගත්තොත් ආහාර ජීර්ණ පද්ධතිය ගත්තොත් මුඛයේ තියෙන ඊළඟට අන්නසොත්‍රය ඊළඟට සංකීර්ණ ආමාශයක් තියෙන. සංකීර්ණ ආමාශය ගත්තම මේ කොටස් රුමණයේ තියෙන ඊළඟට බහුනැමිය විතාංශිකාව තියෙන ඊළඟට බහුනැමිය තියෙන ඊළඟට ජාතරාශය තියෙන. ඊළඟට මේ ආමාශයෙන් පස්සේ කුඩාන්ත්‍රය තියෙනවා මහාන්ත්‍රය. මේ ටික තමයි එතකොට ගවයෙකුගේ ජීර්ණ පද්ධතිය. ගවයෙකුගේ සංකීර්ණ ආමාශය ගත්තොත් කොටස් 4යි රුමණයේ තියෙනවා ඊළඟට විතාංශිකාව තියෙනවා ජාතරාශය ඊළඟට බහුනැමි. එතකොට රුමණය ගත්තාම රුමණය තමයි මෙතනින් විශාලම කොටස. ඒ කියන්නේ 80%ක් විතර සංකීර්ණ ආමාශය මේක. එතකොට ඊළඟට මේක ගත්තොත් තුවායක උල්මෙන් ඇඟිලි ආකාර පේශීමය නිරුම්මම නැත්නම් පිටිකා තියෙනවා. ඒවා මගින් මේ පුෂ්ඨ ශේෂ්ඨඵලය වැඩි කරගෙන තියෙනවා. ඊළඟට ගත්තොත් මේකේ ජීරක එන්සයිම් කියන්නේ දේහෙන් එන්සයිම් නිපදවන්නේ නැහැ. හැබැයි ගත්තොත් මේකේ ග්‍රන්ථිත් නැහැ. උනාට සුද්ධජීවී එන්සයිම් නිපද වෙනවා. ඊළඟට pH අගය ගත්තොත් 5.5යි 6.5යි අතර වගේ තමයි pH අගය තියෙන්නේ. මේ තියෙන්නේ රුමණයේ අභ්‍යන්තර බිත්තියේ රූපය. පිත්තාංශිකාව ගත්තත් ඒක තමයි මේ සංකීර්ණ ආමාශයේ තියෙන කුඩාම කොටස. එතකොට මේක රුමණයෙන් අර්ධව තමයි වෙන් වෙලා තියෙන්නේ. එතකොට මේකේ ගත්තොත් ෂඩාශ්‍රාකාර ව්‍යුහ තියෙන. කියන්නේ මී වදයක් වගේ තමයි මේකේ හැඩේ තියෙන්නේ මේ අභ්‍යන්තර බිත්තිය. එතකොට මේක හෘදයට ඉතා ආසන්නව තියෙන්නේ. ඒ වගේම මහා ප්‍රාචීරයෙන් වෙන් වෙලා තියෙනවා. එතකොට මේකෙදි එන්සයිම් මේකෙත් ශ්‍රාවය වෙන්නේ නැහැ. එතකොට මේක පෙරහනක් වගේ තමයි වැඩ කරන්නේ. එතකොට මේකෙදි මේ කෑම කන් ටික ආයි නැවත රුමණයට ගෙනියන්න පුළුවන්. ඒ කියන්නේ ගවයෝන්ගේ ගත්තොත් තනකොළ කෑම මේව ටික ආයි මේ ජීර්ණය කරන ආයි රුමණයට ගෙනියන්න පුළුවන්. ඒකට රුමණයයි විතාංශිකාවයි අතර තියෙන අන්නසෝත්‍රී ඇලිය කියලා එකක්. වසුපැටවුන්ගේ ගත්තොත් ඒගොල්ලෝන්ගේ කිරි බෙව්වහම ඒ කිරි ටික කෙලින්ම ඒ කියන්නේ කෙලින්ම රාශියට යන විදිහට තමයි ඒක පිළිලා තියෙන්නේ. මේ තියෙන්නේ විතාංශිකාවේ රූපය. බහුනැමිය ගත්තොත් අක්මාවට ආසන්නව තමයි බහුනැමිය තියෙන්නේ. ඒක තරමක් රවුම් හැඩති. අභ්‍යන්තරයේ බිත්තිය ගත්තොත් පොතක පිටු හැඩ ආකාරයෙන් තමයි තියෙන්නේ. පේශීමේ පටි තියෙනවා. පොතක පිටු වගේ පේශීමේ පටි තියෙනවා. ඒකට මේකෙන් පුෂ්ටික ශේෂ්ඨඵලය වැඩි කරනවා. ඊළඟට ගත්තොත් මේ බහුනැමිය ගත්තාම විතාංශිකාවට එක් පැත්තකින් විවෘත වෙලා තියෙන්නේ. ඊළඟට අනිත් පැත්තෙන් ජාතරාශයට විවෘත වෙලා තියෙනවා. ඒකට රුමණේ ඉඳන් එන තරලයේ තියෙන රුමණ තරලය තියෙන ජලය පෝෂක මේකේ අවශෝෂණය කරන මේ බහුනැමියේදී. මේ බහුනැමිය අභ්‍යන්තරය ජාතරාශය ගත්තොත් ජාතරාශය තමයි සත්‍ය ආමාශය කියලා හඳුන්වන්නේ මේ සංකීර්ණ ආමාශය. එතකොට මේක දේහේ දකුණු පසට වෙන්න තමයි ගවයෙක්ගේ තියෙන්නේ.
ඉලිප්සාකාර මඩියක් විදිහට තියෙන්නේ. බිත්ති ග්‍රන්ථිමයයි. එතකොට මේ බිත්ති වල ගත්තොත් ආමාශික ග්‍රන්ථිනේ තියෙන්නේ. ආමාශික ග්‍රන්ථි වලින් පෙප්සින්, රෙනින්, HCl වගේ එන්සයිම් ශ්‍රාවය වෙනවා. බිත්තියෙන් ශ්ලේෂ් මොලේ ශ්‍රාවය වෙනවා නිතරම. එතකොට ජාතරාශය ගත්තොත් ඒක බහුනමියටත් විවෘත වෙලා තින්නේ. ඊට පස්සේ අනිත් පැත්තෙන් ග්‍රහණයට විවෘත වෙලා තියෙනවා. ප්‍රශ්නේ අහලා තියෙන්නේ රූප සටහනේ දැක්වෙන ආහාර මාර්ග කොටස මොකක්ද කියලා. එතකොට මේ ආහාර මාර්ග කොටස නිකන් මීවදයක් හැඩතිනේ. එතකොට මේක විතංශිකාව. වීඩියෝ එක හොඳයි නම් channel එක subscribe කරන්න. මම මේ කියලා දීපු විදිය තේරෙනවද නැද්ද කියලා කමෙන්ට් එකකුත් දාන්න යන්න.